වාහන ආනය අතිශයින් අවදානම්. කතානායකතුමා මෙතන ලොකු අවුලක් නිර්මාණය වෙනවා. ඊයේ ජනාධිපතිතුමා කිව්වා මේ බදු වැඩිවීමේ වැඩි දායකත්වයක් තියෙන්නේ මෝටර් වාහන ආනයනය කරහා කියලා. මම හොයලා බැලුවා කීයද කියලා. දලදේශ නිෂ්පාදනයේ 1.6ක් විතර වැඩි වෙන්න ඕනේ බදු. ඒකෙන් භාගයක් විතර මට හරියටම දන්නේ නැහැ දත්ත නැති නිසා මට තේරෙන විදිහට වාහන ආනයනයෙන් තමයි එන්නේ. දැන් වාහන ආනය අතිශයින් අවදානම්. මොකද මේ වගේ ගණන් වලට කවුද වාහන ගේන්නේ? හරි ඔහොම වාහන ගේන සල්ලිකාරයෝ මං නම් හිතන්නේ ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම භයානකයි අවදානම්. ඉස්සරම කියන්න ඕනේ සමස්තයක් හැටියට අපි පිළිගන්නවා සාර්ව ආර්ථිකය මේ ආණ්ඩුව විසින් ස්ථාවර කරලා තියෙනවා කියලා. අපිට හොඳට ඒද හොඳයි කියන්න පැකිලෙන්න අවස්ථාවක් නැහැ. භාණ්ඩාගාරය උතුරලා ගිහිල්ලා තියෙනවා පළවෙනි පාරට අපි දන්න ඉතිහාසෙ. හැම වෙලාවෙම ඕඩි එකක් තමයි ආණ්ඩුවට තිබුණේ භාණ්ඩාගාරයට තිබුණේ. හැබැයි මේ පාර රුපියල් ට්‍රිලියනයක් තියෙනවා පීපල්ස් බැංක් එකේ බැංක් ඔෆ් සිලෝන් එකේ වැඩිපුර සල්ලි. ඔව් ඔබලා අපිට hina වුණා. ඔබලා අත වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙච්චර විදියට මෙච්චර ප්‍රමාණයක් වාහන ලංකාවට ආනයනය කරයි කියලා. අපි හිතුවේ නැහැ. ඒක අපිට වැරදුනා. ඒ හරහා 2025 වසර පුරා ආර්ථිකයේ ස්ථාවරත්වය රැකගන්න බොහෝ දුරට රජයට හැකි වුණා. මම නැවතත් කියනවා ඒක හොඳයි. හරි ඒක තමයි විය යුතුව තිබුණේ. අපේ ආණ්ඩුවේ දෙවන අයවැය කියලා කියන්නේ ආචාර්ය හර්ෂ සිල්ල මන්ත්‍රීතුමා සම්පූර්ණයෙන් අන්ත අසරණ කළ අයවැයක්. හර්ෂ මන්ත්‍රීතුමා සලකන්නේ සමග ජනබලවේගයේ ආර්ථික මඟ පෙන්වන්න හැටියටනේ. එතුමා වගේ කෙනෙක්වත් කරකෝල අතාරින්න පුළුවන් තරමට මේ අයවැය හැදුවා කියලා කියන්නේ මේ රට හොඳට මිදිලට යනවා කියන එක තමයි.